අයිබෝන් සිලප දෙනාට මේ විඩියෝ සීරිස් එක අපි කරන්නේ ස්ටොක් මාකට් එක සම්බන්ධව ස්ටොක් මාකට් එකේ ආයෝජනය කිරීම සම්බන්ධව උනන්දුවක් දක්වන ඒ වුණාට තාමත් මාකට් එක ඇනලයිස් කරගන්න ලොකු අවබෝධයක් නැති සහ තියෙන ඒ කියන්නේ යම් තාක් දුරට තියෙන අයට උදව්වක් විදියට මාකට් එක කොහොමද හරියට අපි ඇනලයිස් කරන්න කියන එක. රයිට් අපි මේ වීඩියෝ සීරීස් එක කරා කතා කරන්නේ ටෙක්නිකල් ඇනලිසිස් එකක් මාකට් එකේ තමන් ආයෝජනය කරන්න බලාපොරොත්තු වෙන ඇසට් එකේ හරියට ටෙක්නිකල් ඇනලිසිස් කරගන්නේ කොහොමද කියන එක. ඒක ටිකක් ගැඹුරු කාරණාවක් අපිට වීඩියෝස් කීපයකට යන්න සිද්ධ වෙයි. ඒ වුණාට මම විශ්වාස කරනවා මේක හොඳ අවස්ථාවක් මාකට් එකේ ආයෝජනය කරන්න ඉන්න අයට එයාලට එයාලගේ නොලෙජ් එක අප්ඩේට් කරගෙන හොඳ එන්ට්‍රීස් වලට යන්න පුළුවන් වෙයි කියලා මම විශ්වාස කරනවා. අවශ්‍ය මිල මට්ටම් හරියට දැනගෙන ලොජිකලි තාර්කිකව. රයිට්. එතකොට මාකට් එක අපිට ඇනලයිස් කරන්න පුළුවන් ආකාර තියෙනවා ප්‍රධාන වශයෙන් දෙකක්. පළවෙනි එක අපිට ප්‍රධාන වශයෙන් මාකට් එක මූව් වෙන්න හේතුව තමයි ෆන්ඩමෙන්ටල් ඇනලිසිස්. දෙවෙනි එක තමයි ටෙක්නිකල් ඇනලිසිස්. ෆන්ඩමෙන්ටල් ඇනලිසිස් ගැන මම වචනයක් කියන්න. ෆන්ඩමෙන්ටල් ඇනලිසිස් කියන දේ බේස් වෙන්නේ බාහිර කාරණා මත මාකට් එකෙන් පිට. ඒ කියන්නේ බාහිර ලෝකයේ සිද්ධ වෙන්න පුළුවන් දේවල් තියෙනවා. දේශපාලනික වෙනස් වීම, භූගෝලීය වෙනස් වීම, එහෙම දෙයක් සිද්ධ වෙද්දී මාකට් එකේ අප් එකක් හෝ ඩවුන් එකක් ප්‍රයිස් එකේ බලා ගන්න පුළුවන්. ඊට අමතරව ඔයාලට ඒක උදාහරණයකින් කියනවා නම් ඔයාලා දන්නවා 2024 අවුරුද්දේ තිබ්බ ජනාධිපතිවරණයක්. එතකොට ජනාධිපතිවරණය තියෙන සමයේදී ඒ කාලවකවානුවේදී මාකට් එක ලොකු අප්පයක් ගත්තා. ගොඩක් ඇසට්ස් ගොඩක් කම්පැනිස් වල මාකට් එකේ මිල ඇසට් වල ෂෙයාර්ස් වල මිල බොහෝ විදියට ඉහළ ගියා. ඉතින් ඒක ෆන්ඩමෙන්ටල් ඇනලිසිස් එකක් කරලා ඒ ට්‍රේඩ් එක බලාපොරොත්තු හිටිය කෙනෙක්ට ඒක හොඳ අවස්ථාවක්. ඒ වගේම තමයි ටෙක්නිකල් ඇනලිසිස් එකක් කරලා ඒ වගේ ට්‍රේඩ් එක අනිවාර්යෙන් බලාපොරොත්තු වෙන්න අපිට පුළුවන්. වෙනස තියෙන්නේ ෆන්ඩමෙන්ටල් ඇනලිසිස් කියන එක අපි කොච්චරක් දුරට බාහිර ලෝකෙත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නවද සහ අපිට ලැබෙන තොරතුරු මත පදනම තමයි අපි ෆන්ඩමෙන්ටල් ඇනලිසිස් එක කරන්නේ. සහ ඒකට ගොඩක් දෙනෙක් අපිට අවශ්‍ය වෙනවා. ඒ කියන්නේ අපිට ඒකට සෝසස් කීපයක් අවශ්‍ය වෙනවා. අපිට තනියම තීරණයක් ගන්න බෑ. හිතන විදිහට අපිට හිතන විදිහ නෙමෙයි සමහර විට ලෝකයේ දේවල් සිද්ධ වෙන්නේ. නමුත් අපිට ටෙක්නිකල් ඇනලිසිස් එක කරා දෙයක් කරගන්න ඕන. ටෙක්නිකල් ඇනලිසිස් එක කරා අපි මාකට් එකේ ඇක්ෂන් එකක් ගන්න ඕන. අපි බයි එකක් කරනවා නම් නැත්නම් බයි කරපු ටික අපි සෙල් කරනවා නම් අපිට පුළුවන් ඒක ටෙක්නිකල් ඇනලිසිස් එක කරා හොඳ රිපෝට් එකක් අරගන්න. අපිට ජර්නල් කරලා ගන්න ඕන මේ විදියට මොකක් හරි මෙතඩ් එකකින් අපිට පුළුවන් හරි විදියට ලොජිකලි අපිට ෆෝකාස්ට් එකක් දෙන්න මාකට් එකට වෙන්න තියෙන මොකද්ද නොවෙන්න පුළුවන් මොකද්ද මේ වගේ දේවල් ගැන. රයිට්. ඊළඟට මම කියන්න ඕනේ මම දැන් ඉන්නේ tradiview.com කියන platform එකේ. මම දැන් ඉන්නේ mobile app එකට ඇවිල්ලා මේ app එක ඔයාලට download කරගන්න පුළුවන්. Play Store එකට ගිහිල්ලා tradiview.com නැත්නම් tradiview කියලා search කරන්න. එහෙම නැත්නම් App Store එකට ගිහිල්ලා tradingview කියලා search කරන්න. මම මේ series එක කරන්නේ phone එකෙන් ඇනලිසිස් කරගන්න අවශ්‍ය පසුබිම ඔයාලට හදලා දෙන්න. මේක ලැප් එකෙන් ඩෙස්ක්ටොප් එකකින් ලොකු වෙනසක් සිද්ධ වෙන්නේ නැහැ. ඔයාලට තියෙනවා නම් බොහොම පහසුයි. මට හිතුණා ෆෝන් එක අතේ තියාගෙන මේ වැඩේ කරන එක මට පහසුයි කියලා. ඒකයි මම මේ විදිහට කරගෙන යන්නේ. සහ ගොඩක් අයට තැනක ඉඳගෙන ඒ කියන්නේ හැමතිස්සෙම හැමතැනම ලැප් එකක් කරා යන්න බෑ. හැබැයි එයාලට නොලෙජ් එක සීක් කරනවා නම් එයාලා නොලෙජ් එක අවශ්‍යතාවයෙන් ඉන්නවා නම් එයාලට පුළුවන් ෆෝන් එකට ඇප් එක දාගෙන එයාලා ස්ටේබල් වෙනකන් ඒ අවශ්‍යතාවය සපුර ගන්න ඇප් එක කරා දේවල් ටික සිද්ධ කරගෙන යන්න. රයිට්. එතකොට tradiview.com කියන්නේ අවශ්‍ය සමාගම් වල පොඩි මූව්මන්ට් එකේ ඉඳලා පැයේ විනාඩි 15 විනාඩියේ මූව් එකේ ඉඳලා අප්ඩේට් එක අරගෙන අපිට ඒ chart එකක් විදිහට ඒ දේවල් view කරලා දෙන ආයතනයක් platform එකක් කියලා අපිට හිතන්න පුළුවන්. ඒ වගේම තව තියෙනවා go charting. මම යූස් කරලා නැහැ. නමුත් go charting කියලා වෙබ්සයිට් එකක් සහ platform එකක් වෙනම තියෙනවා. investing.com
වගේ තව දේවල් තියෙනවා. ඔව් ඒ වගේ දේවල් තව මීට අමතරව අපිට යූස් කරන්න පුළුවන්. නමුත් ට්‍රේඩිවිව් කෙන එක ගොඩක් යූස ෆ්‍රෙන්ඩ්ලි පරිශීලකින්ට භාවිතයට පහසු වෙන අන්දමින් නිර්මාණය කරලා තියෙන. එනිසා මම ඔයාලට ට්‍රේඩිවිව් හරහා දේවල් කරගන්න කොහොමද කියන එක මෙතැන් සිට කියල දෙන්න සූදානම් වෙනවා. රයිට් ඔයාලා ඇප් ස්ටෝර් එකෙන් හරි ප්ලේ ස්ටෝර් එකෙන් හරි tradieview.com වෙබ්සයිට් එක ස්ටෝරි ඇප් එක ඩවුන්ලෝඩ් කරගත්තට පස්සේ සාමාන්‍ය ඇප් එකට රෙජිස්ටර් වෙන විදිහට ඔයාලට පුළුවන් ඇප් එකට account එකක් හදාගන්න රෙජිස්ටර් වෙන්න. ඒකේ සමහරට වලින් හයි ප්‍රෝ account එකක් ගන්නවාද ප්‍රීමියම් account එකක් ගන්නවාද ඒ වගේ දේවල් ඇත්තටම දැනට එහෙම අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ වගේ අඩුපාඩු සහ ඒ වගේ ඒවා කරගත්තුත් අපිට ලැබෙන වාසි අඩුපාඩු නෙමේ අපිට ලැබෙන වාසි ගැන මම ඉස්සරහට කතා කරන්න. ඒ වුණාට අපිට ඇත්තටම මේ අවස්ථාවේදී ඉගෙන ගන්න ඒ වගේ දෙයක් අවශ්‍ය නැහැ. අපි මේ ෆ්‍රී සෝසස් භාවිතා කරලා අපගේ දැනුම ඉස්සරහට අරගෙන යන්න. රයිට් ඊට පස්සේ ඔයාලට පේනවා මෙන්න මෙහෙම දැන් යටින්ම තියෙන රෝ එකක් watch list එක chart එක explore ideas menu කියලා එහෙම තියෙනවා. ලිස්ට් එකක් ওই menu එකේ තමයි අපේ detail ටික තියෙන්නේ. අපේ account details ටික ඇදුවට පස්සේ මොකද කරන්න දෙයක් නැහැ. බොහෝදුරට email එකේ verification එකilla email එකෙන් ගිහලා verify කරන්න. එතකොට ඒක ඉවරයි. ඊට වඩා දෙයක් මම හිතන්නේ එතන යාලා verification විදිහට ඉල්ලයි කියලා. ඊට පස්සේ watch list එකේ තමයි අපි දැන් ඉන්නේ. right ඊට පස්සේ තියෙනවා chart explore ideas කියන එක explore කියන එකයි අපිට ගොඩක් වැදගත් නැහැ මේ වෙලාවේ. අද කියන්නේ 2025 අපිට ගොඩක් වැදගත් නැහැ. ඒ කියන්නේ එක එක්කෙනාගේ ideas opinions ඒව තමයි ඉතින් උතන තියෙන්නේ. මාකට් එක move වෙන්න කොහොමද ඒ වගේ දේවල් explore කරන්න තියෙන්නේ. ඒක සමානව එක එක්කෙනාගේ articles වගේ දේවල්. ඊට පස්සේ charts කියලා තියෙනවා මෙතන ඊළඟ දෙවෙනි ටැබ් එක පළවෙනි එක තියෙනවා watch list එක. මම දැන් ඉන්නේ watch list එකේ. right ඔයාලා watch list එකට ගියාට පස්සේ ඔයාලට මුලින්ම පේන්නේ මෙන්න මෙහෙම දෙයක්. තප්පරකින්වම all sources. right මෙන්න මේව තමයි ඔයාලට පේන්නේ. all වල දාගත්තට පස්සේ මෙන්න මේව තමයි ඔයාලට මුලින්ම view එක තියෙන්නේ. දැන් අපිට අවශ්‍ය වෙන්නේ ලංකාවේ ස්ටොක් මාකට් එකට සම්බන්ධව වැඩ කරන සමාගමක අදාළ chart එක කරගෙන ඒකට ඇනලයිස් එකක් කරගන්න. එතකොට අපි මුලින්ම කරන්න ඕන දේ තමයි මුලින්ම තියෙන all කියලා එකක්. ඊට පස්සේ එහා පැත්තෙන් තියෙන stocks කියලා එකක්. ඒක මෙන්න මේ විදිහට ටච් කරගෙන දකුණු අත පැත්තේ තියෙන global icon එක. global icon එක ටච් කරගෙන මෙතන search by source කියන තැන ක්ලික් කරලා ටයිප් කරන CSC. ඊට පස්සේ අපිට යටට ස්ක්‍රෝල් කරන් යද්දි පේනවා Colombo Stock Exchange කියලා. right ඊට පස්සේ අපිට තියෙන්නේ උඩ arrow එක ටච් කරලා බැක් වෙන්න. මෙන්න මේ විදිහට. right මෙතන අපි stocks වල ඉන්නේ දැන්. තව කෙනෙක්ට මෙතන alls වලට ගියාට පස්සේ ASI එක එහෙම නැත්නම් index එක all share price index එක බලා ගන්න පුළුවන්. right ඒක overall idea ගන්න පුළුවන්. ඒ වුණාට මම නම් ඒක recommend කරන්නේ. මොකද ඒකෙන් ගොඩක් යන පැත්ත කියනවා මිසක් අපිට direct idea එකක් ගන්න බෑ. ඒක අතර fundamental වගේ දෙයක්. right chart එකක් උනාට JKH මුලින්ම තියෙනවා අපිට මෙතන තියෙන list එක තියෙනවා. John Keells, Access, Browns, Sampath, RIL, Hemas ඔහොම තමයි තියෙන්නේ. ඉතින් මම විශ්වාස කරන විදිහට මෙතන උඩින්ම තියෙන්නේ වැඩිපුරම ට්‍රේඩ් වෙන සහ වැඩිපුරම හොයන පෙයා එක නෙමෙයි ඇසට් එක. ජෝන් කීල්ස් ඉන්නවා, ඇක්සස් ඉන්නවා, බ්‍රවුන්ස් ඉන්නවා, සම්පත්, හේමාස්, LOLC, ලංකා කැපිටල් සෙට් එකෙම ඉන්නවා. තව අයයන් ඉන්නවා ගොඩක් අය. ඔය දන්නවනම් ඔයාට අදාළ එක්කෙනාගේ ඔයා ඉන්වෙස්ට් කරලා තියෙන සමාගමේ එහෙම නැත්නම් ඔයා ඉන්වෙස්ට් කරන්න බලාපොරොත්තු වෙන සමාගමේ කෝඩ් එක දන්නවනම් ඔයාට පුළුවන් මෙතන සිම්බල් එක කෝඩ් එක ටයිප් කරන්න. JKH කියන්නේ එහෙම එකක්. අපි බලමු කැලණි කේබල් KCAB කැලණි කේබල්. right එහෙම ටයිප් කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයා දන්න පළවෙනි අකුර විතරයි නම් ඔයාට පුළුවන් පළවෙනි අකුර ටයිප් කරලා මෙතනින් අවශ්‍ය දේවල් ටික තමන්ට අවශ්‍ය කරන සමාගම තියෙනවද කියලා බලන්න. ඊට පස්සේ මෙතන දකුණු අත පැත්තේ තියෙනවා CSELK කියලා ලංකන් ෆ්ලැග් එකත් එක්ක එතන ඇඩ් බටන් එකක්. ඒ ඇඩ් බටන් එක ක්ලික් කරලා ඔයාලට පුළුවන් යම්කිසි ප්‍රමාණයක් watch list එකට ඇඩ් කරගන්න. මම යම්කිසි ප්‍රමාණයක් කියලා කියන්නේ ওই ප්‍රමාණය ඩිපෙන්ඩ් වෙනවා අපේ තියෙන account එක pro එකක්ද premium එකක්ද basic එකක්ද කියන එක මත.
ඒක අපිට ඉස්සරහින් බලා ගන්න පුළුවන් අපිට ඒක කොහොමද ඒ ලිස්ට් එක යූස් කරන්න කියන එක. එහෙම නැත්නම් ඔයාලට සිද්ධ වෙනවා මෙතන වොච් ලිස්ට් එකෙන් හරි එහෙම නැත්නම් අර ඉස්සරහින් මම පෙන්නන ටේබල් එක ගාවට ගියාට පස්සේ හරි ස්ක්‍රෝලින් කරන නොබ් එක ගාවට ගියාට පස්සේ හරි ඔයාලට එතනින් බලා ගන්න පුළුවන්. ආයෙත් මෙතෙන් තමයි එන්නේ. ඊට පස්සේ එතනින් ඊට පස්සේ මෙතනින් ඔයාලට පුළුවන් නැවතත් මොකක් හරි දෙයක් තියෙනවා නම් හිතන්න අපි හෙල තියෙනවා නේද හෙල ඇපරල්ස් තියෙනවා ඊට පස්සේ HNB ගොඩක් තියෙනවා හේලිස් එක කියලා. ඔයාලා දන්නවා ලංකාවේ සමාගම් ගොඩක් තියෙනවා. හැබැයි අපි දැනගන්න ඕනේ තෝරගන්න ඕනේ මොන සමාගමද කියන එක. මේ උඩ තියෙන දේවල් හොඳයි කියලා මම විශ්වාස කරනවා. ඒ කියන්නේ ලොකු ලික්විඩිටි එකක් අප් වෙනවා ඩවුන් වෙනවා කියලා මම හිතනවා. රයිට්. ඊට පස්සේ මෙතන මෙච්චර ඔයාලට කියන්න තියෙන්නේ. ඊට පස්සේ අපි යන් මෙතන ජෝන් කීල්ස්ලා ටච් කරගෙන ඉස්සරහට වැඩ කටයුතු ටික කරගෙන යන්න. දැන් මෙතන උඩින්ම තියෙනවා ජෝන් කීල්ස් හෝල්ඩින් 21.780යි අන්තිමට මාකට් එක ඕෆ් වෙද්දී තිබ්බ ප්‍රයිස් එක. ඩේටා ලෝඩ් වෙන්න පොඩි වෙලාවක් ගත වෙනවා වගේ. රයිට්. අපි මෙතන ඔයාලට පේනවා මෙතන තියෙනවා එක්ස්පෑන්ඩ් අයිකන් එක. එතන ක්ලික් කරලා අපි යන් කෙලින්ම chart එකට අපේ chart එකට ගිහිල්ලා පුළුවන් data ටික බලා ගන්න. මෙතන මෙන්න මේ වින්ඩෝ එකේ මෙතන මේ pop up එකේ ඔයාලට යම් කිසි මට්ටමක විස්තර ටිකක් ගන්න පුළුවන්. news minds ideas overview ඔන්න ඔය කැටගරිස් හතරට අදාළව data ටිකක් මේ ගන්න පුළුවන්. ඒ වුණාට ඒක අපිට මට පුද්ගලිකව අදාළ වෙන්නේ නැහැ. මොකද අපි යන්නේ අනිත් අය කියන දේවල් අහගන්න නෙමෙයි. අපි knowledge based දෙයක් කරන්න යන්නේ. data එකතු කරගෙන. right. අපි එහෙනම් ඉස්සරහට යමු. මෙතන මේ maximize කරන icon එක click කරලා. right. ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙතන මෙන්න මේ වගේ දකින්න. right. මම දැන් ඉන්නේ මෙන්න මේක one day වලට දාගන්නවා. right. මෙතන one day වලට දාගන්නවා. ඊට පස්සේ අපිට පුළුවන් මෙන්න මේ ටික අයින් කරගමු. නැත්නම් ඒක ඔයාලට ඩිස්ටර්බ් වෙනවා මේ මොනවද කියලා හිතේ දැම්මම. right. මම ඔයාලට වැඩ කරන මෙන්න මේ ටූල්ස් ටික ඒක අපි පස්සේ ගමු. right. මෙතන ඔයාලට මුඩින්ම පේනවා ජෝන් කීල්ස් හෝල්ඩින් කියලා තියෙනවා. ඊට පස්සේ තියෙනවා සෙල් බයි කියලා දෙකක්. ඒක ඩිපෙන්ඩ් වෙනවා ඔයාලගේ සෙල් රේට් එක බයි රේට් එක ඩිපෙන්ඩ් වෙනවා ඔයාලගේ මං හිතන්නේ බ්‍රෝකර් මත. එහෙම තමයි දේවල් සිද්ධ වෙන්නේ. උඩින් අපිට ඉතින් දකින්න බැහැ. ඊට පස්සේ ඔයාලට පේනවා ජෝන් කීල්ස් හෝල්ඩින් කියන එකට දකුණු අත පැත්තෙන් තියෙන පොඩි කඩිගිරි කෑල්ලක් සහ රතු පාටින් සිම්බල් එකක්. එතකොට ඒ කඩිගිරි කෑල්ල මේ වෙලාවේ අලු පාට කඩිගිරි කෑල්ලක් පෙන්වන්නේ මාකට් එක ඕෆ් දැන් පාන්දර 3:10යි. මාකට් එක ඔන් වෙන වෙලාවට මාකට් එක ඕපන් කරපුවාම ඔය කඩිගිරි කෑල්ල කොළ පාට ඩොට් එකක් විදියට උතන වැටෙනවා. ඊට දකුණු පැත්තෙන් තියෙනවා LKR කියලා. ඒ කියන්නේ ලංකන් රුපීස් සහ එතන යටින් උඩට යද්දි ප්‍රයිස් එක වැඩි වෙන විදිහට තමයි ඒ ඇක්සිස් එක තියෙන්නේ. මේක graph එකක් විදිහට අපිට ගන්න පුළුවන්. ඒ කියන්නේ ප්‍රස්ථාරයක් විදිහට. right. ඊට පස්සේ යට තියෙනවා ඔයාලට පේනවා මම අපිට දකුණට කරද්දි මේක අපිට ටච් කරලා කරන්න පුළුවන්. යට තියෙන්නේ අපිට time එක. right. යට තියෙනවා time එක. ඊට පස්සේ wait තප්පරකින් එලගිරි. හරි. මෙතන මේ තියෙනවා එරට උඩ මේ සෙල් කියන තැන පල්ලෙන් තියෙනවා ඇරෝ එකක්. ඒක ක්ලික් කරවට පස්සේ වෝල් කියලා තියෙනවා වොලියුම් එක. දැන් මම මෙතන සරලව කියන්න මෙතන මොකද්ද මේ තියෙන්නේ කියලා. කැන්ඩල්ස් ගැන ලයින් ගැන අපි ඉස්සරහට අවබෝධයක් ගමු. ඒ chart එකේ අපිට ප්‍රයිස් එක දකින්න පුළුවන් ආකාරය තමයි කැන්ඩල්ස් සහ ලයින් කියන්නේ. මෙතන මේ වොලියුම් කියන එක මම අරගෙන මේක හයිට් කරොත් අපිට යටින් එන බාර ටික නැති වෙනවා. ඒ බාර වලින් අපිට රිප්‍රසන්ට් කරනවා මෙන්න මේ මම සිලෙක්ට් කරලා තියෙන එක. මම සිලෙක්ට් කරන්නේ මෙතන අදාළ ප්‍රයිස් අදාළ මොනවාද ඩේට් එක කියලා ටච් කරගෙන ඉරියාම මේක සිලෙක්ට් වෙනවා. ඊට පස්සේ උඩින් පෙන්නනවා අපිට වොලියුම් එක දවසේ ට්‍රේඩ් වෙලා තියෙන. right. එතකොට වොලියුම් හයික් එකක් આવොත් අපිට ඔන්න මෙන්න මේ විදිහට අපිට අදාළ තැනට අරන් ගිහලා බලන්න පුළුවන්. එතන තියෙනවා වොලියුම් එක මිලියන 28.71ක් ට්‍රේඩ් වෙලා එදා දවසේ. right. එතකොට මෙහෙමයි. මේ කැන්ඩල්ස් ගැන මම ඉස්සරහට කතා කරන්නම්. මේ chart එකේ පේන්න තියෙන දේවල් ගැන අපි බලාගෙන යමු. මෙතන මේ one day කියලා තියෙනවා යටම. ජෝන් කීල්ස් කියලා තියෙනවා වම් අත පැත්තේ. one day කියන්නේ මෙන්න මේ chart එකේ අපිට මේ candle එකක් කියලා මම කිව්වා. ඒ කියන්නේ මෙන්න මේ black or white
මොකක් හරි ඒවා ඔයාලට රතු හෝ කොළ විදියට පෙන්වන්න ඇති ඔයාලා channel set එක. මේක මම කස්ටමයිස් කරගෙන තියෙන්නේ. මම කස්ටමයිස් කරගෙන තියෙන්නේ මේක අපිට මානසික ආතතියක් නොවෙන්න. ඒ කියන්නේ අපි රතු පාටයි කොළ පාටයි කියන්නේ මිනිස්සෙක්ගේ මනසට මනස වෙනස් කරන්න පුළුවන් කලස් දෙකක්. රයිට් එහෙම කිව්වම හරි. එතකොට දැන් අපිට මේක ඉමෝෂනල් තීරණ ගන්න බෑ. ඇත්තටම අපි දෙයක් මේ වගේ බැරෑරුම් දෙයක් කරද්දී ඒ නිසා ඉමෝෂනලි අපි පුළුවන් තරම් දුරට මේක අයින් වෙන්න ඕනේ. ඒකයි මේක මම white background එකක් දාන්න මෙච්චර simple විදියට black and white තියන් ඉන්නේ. ඒක ඔයාලට පහසු විදියට ඔයාලා කරගන්න. ඒ වුණාට මම recommend කරනවා black and white මේ විදියට කරගන්න කියලා ඒක කස්ටමයිස් කරගන්න පුළුවන්. right හිතන්නේ මෙතන right මෙතන මේ chart එක උඩ double click කරාට පස්සේ body color එක, border color එක, wig color එක ඒ colors ටික වෙනස් කරන්න පුළුවන්. ඔය body border wig open close high low ගැන අපි ඉස්සරහට කතා කරමු. candlestick ගැන කතා කරගෙන යද්දී right මෙතන මම කිව්වා යටින් තියෙන John Keels මෙතන එතන ඒක ටච් කරගෙන ඉදියට පස්සේ අපිට මම කලින් කිව්ව watch list එකේ අපිට add කරන්න පුළුවන් කියලා list එක ටච් කරගෙන හිටියට පස්සේ අපිට එනවා ඔහම ස්ක්‍රෝල් කරන්න උඩට පොඩි අපි අර වීල් එකක් කරකවනවා වගේ ටික් 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 ගාලා යන දැනෙනවා ඒක හැපටික් ෆීඩ්බැක් එකක්. අන්න ඒ විදිහට හැම ලිස්ට් එකක් අපිට මෙතනින් බලා ගන්න පුළුවන්. අපිට තියෙන version එක අනුව account එකේ අපිට add කරගන්න පුළුවන්. ඊට පස්සේ දැන් මම ඉන්නේ John Keels එකේ. අපි හිතන්න මම දැන් වෙන එකද John Keels එකට ඒක ස්ක්‍රෝල් කරන් ඇවිල්ලා තියෙන්නේ. ඊට පස්සේ අපිට පුළුවන් මේ chart එක 1 day වලින් right එහෙම නැත්නම් 1 month එක 1 minute එක 3 minute එක 5 minute එක 15 30 1 hour 4 hour 1 day 1 month ඔය විදිහට කරකව ගන්න. ඔන්න ඔය විදිහට තමයි එහා පැත්තේ අපිට asset chart එකක් බලා ගන්න පුළුවන් ඉන්නේ. advertising pop up වෙනවා. ඒක ගැන ඇත්තට හිතන්න එපා. right අපි 1 day chart එකට ආපහු දාගමු. ඒක අපිට ගොඩක් තියෙනවා. right ඊට පස්සේ අපිට මෙතනින් යටින් තව දීලා තියෙනවා earnings ගැන dividend ගැන. ඒක ගැන අපිට දැනට වැදගත් නැහැ. සහ ඒක ඒ සම්බන්ධව ඇල්මක් දක්වන කෙනෙක්ට ඒක වැදගත්. මාකට් එක buy කරන්න කොතනින්ද sell කරන්න ඕන කොතනින්ද කියන එක විතරයි. අපි මේ මාකට් එක කියන්නේ earnings ගන්නවද නැද්ද කියන එක අපිට වැදගත් නැහැ. අපිට මෙතන වැදගත් වෙන්නේ අපි buy කරපුවාම අපිට profit එනවද මේ අපි loss එකකට යනවා. සමහර අය ඉන්නවා මේ වීඩියෝ සීරීස් එක කරන්න හේතුවමත් ඒකයි. සමහර අය ඉන්නවා මේ groups වල එහෙම අවුරුදු 5 6 10 million 20 million එහෙම දාගෙන ඔයාලට මම විශ්වාසයෙන් කියනවා මේ වගේ වීඩියෝ සීරීස් එකක් දැනට කවුරුත් කරලා නැහැ මාකට් එකේ. මේ මොකද එයාලගේ අර විවිධාකාර අරමුණු උදෙසා එයාලා කරන ඇති. නමුත් මේක මම දැනට කිසිම වෙන හැංගිච්ච අරමුණක් නැතුව ඔයාලට අවශ්‍ය කරන මූලික දැනුම බෙදා දෙන්න සූදානමින් ඉන්නවා. ඊට පස්සේ අපි කතා කරමු. මෙතන තියෙන ඔයාලට පොඩි පෙන්සිල් එකක් පේනවා එළියට. ඒක ක්ලික් කරාම මෙතන තියෙනවා measure කියලා එකක්. right ඊට පස්සේ තියෙනවා zoom in, eraser, lock, magnet, drawings ඔන්න ඔය වගේ දේවල් ටික. right ඊට පස්සේ measure කියන එක ටච් කරලා අපිට අවශ්‍ය තැනට අරගෙන ගිහිල්ලා මෙතනින් අපි එකපාර ක්ලික් කරලා ආය මෙතනින් ක්ලික් කරමු. අපි හිතමු අපි පටන් ගත්තේ මාසය පටන් ගද්දි තැන අපි ඉවර කරේ මාසය ඉවර වෙච්ච තැන. right එතකොට දැන් මේකේ මම කියන්නම් ඔය තියෙන data rows තුනෙන් මොකද කියන්නේ කියලා. ඔතන data rows තුනෙන් 5.6 කියන්නේ ඒ data row පළවෙනි එක 5.6 පටන් ගත්ත තැන ඉඳන් මම මෙෂර් කරන්න පටන් ගත්ත තැන ඉඳන් මම උඩට අරගෙන ගියපු උස හරිද රුපියල් 5.6ක වෙනසක් තියෙනවා. මුළු මාකට් එකෙන් ගත්තාම ජෝන් කීල්ස්ලට අදාළව 127ක නැග්මක් ඒ මම අර පටන් ගත්ත තැන ඉඳන් ඉවර කරපු තැන වෙනකන් එයාලා මට මෙෂර් කරලා දීලා තියෙනවා මාකට් එක හරහා. right මම හිතන්නේ 5.6ක් නෙවෙයි 56ක්ද නෑ 5.6ක් 5.6ක් දෙතන තිබ්බේ. let's see again සාමාන්‍ය ඇවරේජ් ගත්තාම 5.6 කියන්නේ ඔව් 5.6ක් තමයි.
19 ඉඳන් 24ට හරි පස්සම අය 7යි ඔය වගේ ගන්න. ඊට පස්සේ ඔයාලට මෙහෙම යද්දි පේනවා ඒක වෙනස් වෙනවා. ඒ උඩට යන 100 මාකට් එක කොච්චරද අප් වෙලා තියෙන්නේ සහ රුපියල් වලින් වෙනස කොච්චරද. ඒක ෂෙයා එක ප්‍රයිස් එක මේ යුනිට් එකක කියන්නේ ෂෙයා එකක ප්‍රයිස් එක වෙනස් වීම තමයි මෙතන පෙන්වන්නේ. ඊට පස්සේ වෙන දෙවෙනි රෝ එකේ 33 bars 59 days. ඒ කියන්නේ වම් අත පැත්තෙන් ඉඳන් දකුණු අත පැත්තට යද්දි දැන් මම ඉන්නේ 1 day chart එකේ ඉන්නේ. ඕක 1 hour chart එකක් වුණොත් මට පෙන්වනවා බාර් 24යි 1 day. 1 day පෙන්වන්නේ නැහැ මං හිතන්නේ දවස පුරාම මාකට් එක රන් වෙන්නේ නැහනේ. මේකේ පෙන්වනවා බාර් 33ක් ගිහින් තියෙනවා. මේ බාර් 33 මූව් වෙන්න දවස් 59ක් ගිහිල්ලා තියෙනවා. බාර් 33ක් හැදෙන්න. ඒක තමයි මේකෙන් පෙන්වන්නේ. රයිට්. මං කියන්නේ පැහැදිලිද කියලා මං හිතනවා. කැනල්ස් 33ක් වම් අත පැත්තේ පටන් ගත්ත තැන ඉඳන් ඔය මෙෂර් කරලා දකුණු අත පැත්තේ පටන් ඉවර කරපු තැන වෙනකන් තියෙන බාර් 33ක දුරක්. එතකොට මේ බාර් 33ට දවස් 59ක් ගත වෙලා කියලා එයා කියනවා. ඊට පස්සේ තියෙනවා වොලියුම් එක. ඒ කියන්නේ ඒක සිලෙක්ට් කරපු තැන ඉඳන් ඉවර කරපු තැන වෙනකන් කොච්චර වොලියුම් එකක් මේකේ බයි සෙල් කරලා තියෙනවද කියලා. කොච්චර ට්‍රේඩ්ස් ප්‍රමාණයක් මාකට් එකට වැටලා තියෙනවද කියන එක. මේක තමයි මෙෂර් කියන එකෙන් කියන්නේ. රයිට්. ඊට පස්සේ zoom කරන්න එකක් තියෙනවා. ඒක දාලා නැහැ. ඉරේස් කරන්න තියෙනවා. ඒව දාලා නැහැ. අපිට මොකක් හරි එකක් ඩ්‍රෝ කරලා එක අයින් කරගන්න අවශ්‍ය නම් මේ අපි කරන්න ඕනේ එයා සිලෙක්ට් කරා. ඊට පස්සේ දැන් හිතන්න මම මෙහෙම ලයින් එකක් දානවා කියලා. ඊට පස්සේ මේ ලයින් එක කොහොම උඩ සිලෙක්ට් කරා. මෙතන ඩිලීට් බටන් එක දුන්නා. ඊට පස්සේ අයින් වෙනවා. ඒක ප්‍රශ්නයක් කරගන්න අවශ්‍ය නැහැ. ඊට පස්සේ මෙතන යරට යද්දි තියෙනවා මේ ෆේවරිට් මම ලිස්ට් එකක් ඇඩ් කරගෙන ඉන්නේ. ඒක නිතර දාන්න ට්‍රෙන්ඩ් ලයින්ස් කියලා තියෙනවා. මේකේ ඔයාලට පුළුවන් ක්ලික් කරගෙන ඉඳලාම ඇඩ් ටු ෆේවරිට් එක දෙන්න. රේට්ස් තියෙනවා. ඒ කියන්නේ අවශ්‍ය දේවල් ටික ඔයාලා මේ ගැන නොලෙජ් එකක් තියෙනවා නම් ෆිබොනාචිස් කියන්නේ එහෙම ඔයාලට පුළුවන් ඒ දේවල් ටික ඇඩ් කරගන්න. ඊට පස්සේ තියෙනවා ජියෝමෙට්‍රික් ෂේප්ස්, බ්‍රෂස්, හයිලයිටර්ස් ඒ දේවල් තියෙනවා. ඊට පස්සේ තියෙනවා ඇනෝටේෂන්ස් ටිකක් තියෙනවා. ටෙක්ස්ට් තියෙනවා. ඊට පස්සේ තව මෙතන මෙතන ෆිබොනාචි බේස් දේවල් ටික තියෙනවා. පැටර්න්ස් ටික තියෙනවා. එලියට් වේව්ස් අඳින අයට. ඊට පස්සේ හාමොනික් පැටර්න්ස් වලින් ට්‍රේඩ් කරන අයට එහෙම තියෙනවා. ඒවා යූස් කරන්න එක එක්කෙනාගේ පර්සනල් කන්සෙප්ට්ස් වලට අනුව අපිට ඇත්තටම මට පුද්ගලිකව අදාළ වෙන්නේ නැහැ. එහෙම කෙනෙක් දන්නවා නම් එයාලට එහෙම දෙයක් ගැන දන්නවා නම් මෙතන ඉන්න අපේ වීඩියෝස් බලන කෙනෙක් එයාලට පුළුවන් ඒ ගැන අපිට පොඩි කමෙන්ට් එකකින් බෙනිෆිට් ගැන පැහැදිලි කරලා දෙන්න. ඒක highly appreciate. ඊට පස්සේ පෙන්සිල් එකට එහා පැත්තේ තියෙනවා තව පොඩි ඇඩ්ජස්ට්මන්ට් අයිකන් එකක් වගේ. ඒක ක්ලික් කරපුවාම එනවා layout setup එක. right. ඒවා ඒක මේක මේ ගොඩක්ම වැදගත් වෙන්නේ ලැප් එකෙන් හරි ඩෙස්ක්ටොප් එකෙන් හරි ට්‍රේඩ් කරන layout එක හදාගන්න. ඊට පස්සේ තියෙනවා indicators ටිකක්. right. indicators කියන්නේ බොහොම වැදගත් දෙයක්. මුල් කාලේ ට්‍රේඩ් කරන කෙනෙක්ට එයාලට මාකට් එකේ පේන්න තියෙන දේට වඩා නොපෙනෙන්න පසුපසී සිද්ධ වෙන දේ. ඒ කියන්නේ මාකට් එකේ මොමන්ටම් එක එහෙම නැත්නම් මාකට් එක ස්ට්‍රක්චර් කරගන්න තේරෙන්නේ නැත්නම් මාකට් එක ස්ට්‍රක්චර් කරලා දෙන්න. එහෙම නැත්නම් ඕවර්ऑල් ගත්තට පස්සේ මාකට් එකේ බලය රැඳිලා තියෙන කොහෙද මේ මාසය ඇතුළත මොන ප්‍රයිස් ලෙවල් එකේද වැඩිපුරම ට්‍රේඩර්ස්ලා ඉන්නේ වගේ දේවල් එහෙම හොයාගන්න පුළුවන්. ඊට අමතරව මාකට් එකේ ඩයිවර්ජන්ස් බලනවා කියලා තියෙනවා. ඕක තියෙන ට්‍රේඩර්ස්ලා අතර ටෙක්නිකල් ට්‍රේඩර්ස්ලා අතර ප්‍රසිද්ධ දෙයක්. ඒව මේ රිටේල් ට්‍රේඩින් මාකට් වලට තමා අදාළ වෙන්නේ ඉන්ඩිකේටර්ස් ට්‍රේඩින් කියන එක. එතකොට අපි කතා කරන්නේ රිටේල් ට්‍රේඩින් නෙමෙයි. හැබැයි අපි රිටේල් ට්‍රේඩින් කතා කරලා තමයි අපි ඇඩ්වාන්ස් ටෙක්නිකල් ඇනලිසිස් වලට යන්න සිද්ධ වෙන්නේ. මොකද රිටේල් ට්‍රේඩින් කරලා කන්සිස්ටන්ට්ලි ප්‍රොෆිට් කරන්න බොහෝ දුරට අමාරුයි. ඒ කියන්නේ ෆෙට් 100ක් ගහලා ඒකේ ඇවරේජ් කීයක්ද තියෙන්නේ ගන්න පුළුවන් කියන ගාන කෙනාගෙන් කෙනාට එක්ස්පීරියන්ස් එකත් එක්ක වෙනස් වෙනවා. එයාලා ඒක එයාලට පුළුවන් ඉන්ඩිකේටර්ස් කස්ටමයිස් කරලා පවා දේවල් කරගන්න. ඒකට එක්ස්පීරියන්ස් එකත් එක්ක වෙනස් වෙනවා. හැබැයි මගේ අදහස නම් ඉන්ඩිකේටර්ස් කියන්නේ ඉන්ඩිකේටර්ස්. එතකොට අපිට ඒක ලොජිකලි හිතන්න බෑ. මොකද ඒකේ තියෙන ඉන්ඩිකේටර්ස් හැදෙන්නේ ඉක්වේෂන්ස් හරහා. ඩේටා එකතු කරගෙන හදන ඉක්වේෂන්ස් හරහා අපිට පුළුවන් ඊට වඩා දෙයක් ලොජික් බේස් ස්ට්‍රැටජි එකක් කරා දේවල් ටික අපිට අල්ලගන්න පුළුවන් වෙයි කියලා මම ඔයාලට ඒ ටික මම දන්න දේවල් ටික ඒ විදිහටම ඩෙලිවර් කරන්න පුළුවන් වෙයි කියලා මම විශ්වාස කරනවා. ඊට පස්සේ මෙතන තියෙනවා කම්පෙයාර් කියලා එකක්. ඉන්ඩිකේටර්ස් ටැබ් එකට අපි හරි ගිහිල්ලා බලමු. ඉන්ඩිකේටර්ස් ටැබ් එක අපි ක්ලික් කරලා පස්සේ මෙතනින් එනවා ෆේවරිට් ටෙක්නිකල්ස් ෆයිනෑන්ෂල් කමියුනිටි. හරි.
එතකොට ඒව අදාළනේ අපි මෙතෙන් සර්ච් බාර් එකට ගිහිල්ලා අපි දාමු කවුරුත් දන්න බොහෝ ට්‍රේඩර්ස්ලා දන්න කියන RSI ඒක අපිට මෙතනින් ගන්න පුළුවන්. කීබෝඩ් එකේ පොඩි අවුලක් තියෙනවා පොප් අප් වෙන්නේ. රයිට් Android ෆෝන් එහෙම තමයි. ඒක අදාළ නැහැ. රයිට් එතකොට මෙතන ඉන්ඩිකේටර් එකක් දන්නේ නැත්නම් ඉන්ඩිකේටර්ස් ගැන රයිට් මෙන්න මෙතන තියෙනවා RSI එකක් අපි දාගමු. මෙතන මේ සර්ච් කරලා ගන්න ඇති ප්‍රශ්නයක් තියෙන්නේ. මෙතන මේ මගේ තියෙනවා MA5 එකක් තියෙනවා money flow index එකක්. රයිට් අපි ඒක යූස් කරලා බලමු. ඒක try more indicators මේක මේ ප්‍රීමියම් වර්ෂන් එකක් අවශ්‍යයි කියලා කියන්නේ RSI market structure කියලා කරලා තියෙනවා QML කියලා එකක් කරලා තියෙනවා. රයිට් ඒක ටික අයින් කරමුකෝ. අපිට මේවා මේ රෙෆරන්ස් විදියට එහෙම නැත්නම් අපිට මේ කන්ෆර්මේෂන් විදියට අපිට පුළුවන් මේ ඉන්ඩිකේටර්ස් යූස් කරන්න. බට් අපි කිසිම වෙලාවක ඉන්ඩිකේටර්ස් මත පදරන අපේ ස්ට්‍රැටජිකලි මේ ස්ට්‍රැටජි එක ඩිසිෂන්ස් ගන්න හොඳ නැහැ. කන්ෆර්මේෂන්ස් විදියට යූස් කරන එකේ කිසි ප්‍රශ්නයක් නැහැ. MA5 එක දාපු ගමන් හරි. මෙන්න මේ විදිහට තමයි RSI එකත් වැඩ කරන්නේ. ඔයාලා මේ වගේ දේවල් දැකලාදී money flow index එතකොට ඒ කියන්නේ කැන්සල් වල පිටිපස්සේ money එක ඇත්තටම කොහොමද ෆ්ලෝ වෙලා තියෙන්නේ, ඒ කියන්නේ මාකට් එකට සල්ලි වලලා තියෙන්නේ කොහොමද කියන එක තමයි මෙයා මෙතනින් නිරූපණය කරන්නේ. MA5 index 14 කියලා දෙයක් තියෙනවා. ඒ කියන්නේ කැන්ඩල්ස් 14කට සැරයක් මෙයාගේ අප්ඩේට් එක දෙනවා. කැන්ඩල්ස් 14කට සැරයක් නෙමෙයි සෝරි. දැන් ඒ කියන්නේ අපි සිලෙක්ට් කරලා කැන්ඩල් එක ඉදලා ආපස්සට කැන්ඩල් 14ක් ගියාම ඒ කැන්ඩල් 14 කැල්කියුලේට් කරලා තමයි මෙයා මේ අප්ඩේට් එක මෙතන අපිට ප්‍රසන්ට් කරන්නේ. ඔයාලට දහසක් ඇති. රයිට් ඒ කියන්නේ ඔය පේන දේ දැනට ඔලුවට දාගන්න ඊට වඩා අපි ඉස්සරහට දේවල් ඉගෙන ගමු. මාකට් එක කොහොමද අපි මේවා කස්ටමයිස් කරලා යූස් කරන්නේ කියන විදිය වෙනකම්. රයිට් ඊට පස්සේ මෙතන මම කියන්න හැදුවේ දැන් ඒක ඉන්ඩිකේටර්ස් වලින් අපිට පෙන්වන්නේ මාකට් එක අපිට පේන්නේ නැති දේවල්. එතකොට ඒක අපිට ගන්න පුළුවන් කන්ෆර්මේෂන් එකක් විදියට. ඊට වඩා ඒක උඩු තියා යන්න ගියාම ඒක අපිට අහිතකර පැත්තට බලපානවා. රයිට් ඊට පස්සේ තියෙන කම්පෙයාර් කියලා එකක්. ඒ කම්පෙයාර් කියන එක සිද්ධ වෙන්නේ අපිට පුළුවන් මෙතන මොකක් හරි තව එකක් සර්ච් කරන්න. මොකද්ද සර්ච් වෙන්නේ නැහනේ. කීබෝඩ් එක පොප් අප් වෙන්නේ නැහැ. අපි හිතමු Nasdaq Dow Jones ඉන්නෝනේ. UK 100 index එක same scale එක right side එකේ same scale එකේ අපි ඒක දානවා. දාලා ඔයාලට පේනවා තව chart එකක් හැදෙනවා. එතකොට මේ chart එක අපි මේ කම්පෙයාර් කෙනෙක් ගන්න. දැන් හිතන්න මම දැන් UKX එක ගන්න ගත්තේ. ජෝන් කීල්ස් එක එක්ක අපි කම්පෙයාර් කරන්න ගන්නවා SLT එක. right එතකොට අපි දන්නවා එක වගේ සමාගම් දෙකක් නැත්නම් මොනවා හරි කියන එකම සෙක්ටර් එකට අදාළ හෙල්ත් සෙක්ටර් එක වේවා ටූරිසම් වේවා මොකක් හරි සෙක්ටර් එකකට අදාළ සමාගම් දෙකක් ගත්තොත් සමාගම් දෙක charts දෙක අපිට මේ විදිහට කම්පෙයාර් කරන්න පුළුවන්. දැක්කර ටයිප් කරන තැන සාමාන්‍යයෙන් අපි ජෝන් කීල්ස් එක ටයිප් කරලා ගන්න තැන වගේ බොහෝ දුරට සමානයි. අපිට මේ විදිහට කම්පැරිසන් එකට දේවල් ටික ඇඩ් කරගන්න පුළුවන්. chart එකක් ඇඩ් කරගන්න පුළුවන්. මෙන්න ඒකට කම්පැරිසන් වලින්. right ලගිරි ඊට පස්සේ තියෙන alerts අපිට දාගන්න පුළුවන්. alerts දාගන්න අපේ price level එක ආවට පස්සේ මෙතනින් අපිට මෙතන USD pairs වල තියෙනවා crypto pairs වල තියෙනවා alerts දාපුවා. right ඒක පැත්තකින් තියන්න. ඊට පස්සේ අපිට alert එකක් දාගන්න පුළුවන් විදියක් මෙතන මම ක්ලික් කරන් ඉන්නවා. ඊට පස්සේ මෙන්න මෙතන තියෙනවා add button එක. add button එක කියනවා add alert on JKH right. ඊට පස්සේ අපිට එතනින් add alert එකක් දාගන්න පුළුවන්. alert දාන්න පුළුවන් ප්‍රමාණය සීමිත වෙනවා අපිට තියෙන account එකත් එක්ක. ඒ කියන්නේ pro එකක් premium එකක් තියෙනවා නම් අපිට පුළුවන් alert වැඩිපුර දාගන්න. alert තියෙන එක හොඳයි. මේ එතකොට අපිට හැමතිස්සෙම මාකට් එකේ ඉන්න අවශ්‍ය වෙන්නේ නැහැ. දවසට එකපාරක් ඇවිල්ලා නැත්නම් සතියට එකපාරක් ඇවිල්ලා මාකට් එක බලලා යන්න පුළුවන්. එතකොට ප්‍රශ්න ගොඩක් ඉවරයි. තාම පොඩි දෙයක් කියන්නම් ඔයාලට මාකට් එක ඉන්න නිසා. මාකට් එකේ එක කැරල් එකක් දිහා බලලා අනිත් කැරල් එක රතු වේද කොළ වේද කියලා එහෙම තීරණය කරන්න බෑ ලොජිකලි. රයිට් ඒ කියන්නේ කවුරු හරි කියපු දෙයක් කරන්න එහෙම කරන්න අමාරුයි. මොකද මේ මාකට් එක දවසකට 1 hour කැරල් බොහොම සීමිත ප්‍රමාණයක් හදන්නේ. එතකොට අපිට ලොජිකලි කැනල්ස් වල ට්‍රේඩ් කරන්න මෙහෙම කියන්නම් ඔයාලට. මෙන්න මේ වගේ දැන් අපිට ඔන්න ඔය පේන තරම්වත් කැනල් ප්‍රමාණයක් ඕනේ. රයිට් එතකොට 1 hour ගත්තොත් දැන් මෙතන සමාගම් ගොඩක් තියෙන ප්‍රශ්නයක් නෑ. 1 hour ගත්තොත් ඉතින් මේ
මේ වන් ඩේ නේ තියෙන්නේ. sorry අපි මෙෂර්මන්ට් එක දාලා බලමු. ඔහොම 84යි. පැය 84ක් පැය 95ක් විතර. එහෙම රේන්ජ් එකක් ඕනේ. ඒක නිශ්චිත රේන්ජ් එක නෙමෙයි. මම කියන්නේ ඩේටා කලෙක්ට් වෙන්න ඕනේ. එහෙම නැතුව අපි තීරණ ගන්න. ඒ කියන්නේ මේ අපි මාකට් එකේ කොච්චර ජූනියර්ස්ලා හිටියත්, ඒ කියන්නේ බිගිනර්ස්ලා හිටියත් මාකට් එකේ ගේම් ගහන අය ඉන්නවා. එතකොට මාකට් එකේ ඔයාලා වෙන්නම ට්‍රැප් වෙන එක විතරයි. ඒ කියන්නේ ඔයාලා අහු වෙන එක විතරයි සිද්ධ වෙන්නේ. රයිට්. අපි බලමු ඉතින් මොකක් හරි කරන්න නේද. රයිට්. ඊට පස්සේ තියෙනවා ඇලර්ට් වල පස්සේ බා රීප්ලේ කියන එක අපිට වැදගත් වෙන්නේ අපිට මොකක් හරි ස්ට්‍රැටජි එකක් හදාගත්තට පස්සේ. ඒ කියන්නේ ඔයාලට chart එකේ ආපස්සට යන්න පුළුවන්. හිතන්න මාස 10කට කලින් ගියා. දැන් one day chart එකේ ඉන්න මාස 10ක් කියන සාමාන්‍ය average ගත්තාම දින 300ක් නේ මාසෙකට 30ක් ගත්තොත්. දින 300ක්. ඔව්. ඒ වගේ 305ක් අයක් විතර වෙයි. ඊට පස්සේ ඒ හරියෙන් අපිට බා රීප්ලේ එක දාලා කට් කරන්න පුළුවන්. රයිට්. බා රීප්ලේ එක දාලා මෙන්න මේ හරියෙන් හිතන්න මේ හරියෙන් කට් කරලා කියලා කට් කරන්න පුළුවන්. දැන් ඔයාලට ස්ට්‍රැටජි එකක් තියෙනවනේ මෙතෙන් යට දේවල් ටික හරියම පහසුයි. ඊට පස්සේ යටින් තියෙනවා ප්ලේ බටන් එකක් තියෙනවා, next බටන් එකක් තියෙනවා, 10x කියලා තියෙනවා, pause එකක් තියෙනවා. pause එකක් නෙමෙයි end එකට. right. ඊට පස්සේ මෙතන තියෙනවා per second කියන එක තමයි මේ 1x කියලා තියෙන. තප්පරයකට කැනල් කීයක් draw වෙන්න ඕනද. ඒ කියන්නේ අපිට ස්ට්‍රැටජි එකක් තියෙනවා නම් අපිට ඒක චෙක් කරගන්න තමයි මෙන්න මේ ඔප්ෂන් එක මේ ඇදලා තියෙන්නේ. ඔයාලට පේනද මම දැන් ප්ලේ කරාට පස්සේ මාකට් එක හැදි හැදි යනවා. හිතන්න අපි යටින් බයි කරා නම් දැන් මාකට් එක පොඩි අප් එකක් දුන්නා. right. ඔන්න ඔය විදිහට අපි දැක ඉගෙන ගත්ත පස්සේ මාකට් එක යූස් කරන්න ඔන්න ඔය ක්‍රමවේදය පාවිච්චි කරලා බලන්න පුළුවන් මාකට් යූස් කරන්න කලින්. right. එතකොට අපිට පුළුවන් අපි කොච්චර දුරට සාර්ථකද නැද්ද කියන එක ඊට කලින්ම දැනගන්න. right. ලකිරි අපි ඒක ඔහොම අයින් කරලා දාමු. ඒක අපිට මේ වෙලාවේ අනවශ්‍ය විදිහට කාර්ය නාස්ති කරන්න බැරි නිසා ඊට පස්සේ තියෙන ටෙම්ප්ලේට්ස්. මෙතන ඉන්ඩිකේටර් ටෙම්ප්ලේට්ස් ටික තමයි මේක සේව් කරලා තියන්න පුළුවන්. ඒ කියන්නේ මම ඔයාලට පෙන්නනවා කලින් MF5 එක money flow index එකේ ඉන්ඩිකේටර්ස් ටික ඉන්ඩිකේටර් එකේ අපි ඉන්පුට් එක තිබි 14 කැන්ඩල්ස් 14කට. එතකොට ඒකේ කලර්ස් වෙනස් කරන්න පුළුවන්. ඒ කැන්ඩල් ප්‍රමාණය වෙනස් කරන්න පුළුවන්. එතකොට එයා දෙන ඩේටාස් ටික වැරදි කියන්නේ වෙනස්. sorry වැරදි නෙමෙයි. ඊට පස්සේ මෙතන තියෙන chart type කියන එක මේක බොහොම වැදගත් දෙයක්. අපිට ඉස්සර මාකට් එක දැකේ මෙන්න මේ විදිහට මිනිස්සු. ඊට පස්සේ ආවා ජපනීස් කැන්ඩල්ස්ටික් කියලා එකක්. right. ඉස්සර මාකට් එක දැක්කේ මෙන්න මේ විදිහට මිනිස්සු. සංසාරය තේරුම් ගන්න බෑ. හරිද? දවසට අප් වෙන ඩවුන් වෙන ප්‍රමාණය අප් එකක් හරි ඩවුන් එකක් හරි කියලා විතරයි අපි දන්නේ. ඊට පස්සේ පහුදා තමයි අප්ද ඩවුන්ද කියලා දන්නේ. හරියට පොඩි කාලේ අදින graph එකක් වගේ ඉස්කෝලේ කාලේ. ඊට පස්සේ තමයි මෙන්න මේ chart type එකට ගිහිල්ලා candles Japanese candlestick කියන එක ආවේ මේකේ data හතරක් මෙයාලා අරගෙන එනවා. data හතරක් අරගෙන එනවා. ඊට පස්සේ data හතරේ open close high low කියලා එක දවසට data හතරක් යතිනවා. ඉතින් මේක බොහෝ දුරට ප්‍රයෝජනවත් වෙනවා අපිට ඉස්සරහට වැඩ කටයුතු කරගෙන යන්න සහ අපිට සහ අනිත් සියලුම දෙනාට ඒක බොහොම වැදගත් මේ candlestick වලින් ඇනලයිස් කරන එක. ඊට පස්සේ object tree කියන්නේ අපි chart එකට දාලා තියෙන indicators drawings විස්තර ටික විතර තියෙනවා. ඊට පස්සේ ඒවා අපිට bring to front send to back අන්න ඒ වගේ දේවල් කරන්න පුළුවන්. මෙතන object tree එකේ දේවල් ටික ලිස්ට් කරලා පෙන්නනවා. ඊට පස්සේ financial forecast technical pin editor ඒ දේවල් pin editor කියන එක අපිට පුළුවන් ඉන්ඩිකේටර් එකක් write කරන්න coding knowledge එක තියෙනවා. ගොඩක් අයට අපහසුයි. මම බැලුවා කීප දෙනෙක් ඉන්නවද කියලා coding club වල පයින් එඩිටර් එකක දෙයක් කරන්න අපහසුව ඉන්නවා. එහෙම දෙයක් කරන්න පහසු නම් බොහොම වැදගත් වෙනවා. ඒ කියන්නේ අපිට ඉන්ඩිකේටර් එකක් ලියලා අපිට ඒක යූස් කරන්න පුළුවන් ඩේටාත් එක්ක මේ අපේ පහසු සඳහා. ඒකට අපිට කාලය ඉතුරු කරගන්න පුළුවන්. හැබැයි ඉතින් ඒක අපිට ගැළපෙන විදිහට කරගත්තොත් තමයි වටින්නේ. මොකද මේ ඉන්ඩිකේටර්ස් කියන්නේ තනිකරම අපි ඒක කතා කරන්න ඕනේ නැහැ. ඊට පස්සේ මෙතන තියෙනවා ඇඩ්ජස්ට්මන්ට් තියෙන අයිකන් එකට යපැත්තේ තියෙන undo බටන් එක. ඊට පස්සේ තියෙනවා redo බටන් එක. ඊට පස්සේ තියෙනවා plus bulb එකක්. ඊට පස්සේ තියෙනවා මෙතන save chart එක image එක save කරගන්න එක එහා පැත්තේ. ඊට පස්සේ තියෙනවා එච්චරයි නේද? right. ඔය ටික තමයි තියෙන්නේ basically. දැන් ඔයාලා පේනවා chart එකේ chart එක දිහා බලන්න දන්නවා. chart එක දිහා බලන්න කියන chart එක අරගෙන බලන්න දන්නවා. trade view වලට ගිහිල්ලා අපිට පස්සේ කතා කරමු
කැන්ස් ගැන ඊළඟ වීඩියෝ එකෙන් කැඩල් එකක් රේට් කරන්න කොහොමද, කැඩල්ස් වල කොටස් මොනවාද, කැඩල් ටයිප්ස් මොනවාද කියලා එහෙම කතා කරමු. ඊට පස්සේ අපිට පුළුවන් එතන ඊට දේවල් ටික කරගෙන යන්න. මම මේ කතා කරන්නේ මම මේ කැඩල් එක ගැන නෙමෙයි කතා කරන්නේ. ඇත්තට මම මේ කතා කරන්නේ ඔයාලට ඩොක්ටර් කෙනෙක් වෙන්න ඕන නම් ඔයාලා එක වසර ඉඳන් අවශ්‍ය කරන පසුබිම හදාගෙන එන්න ඕනේ. ඒ කියන්නේ එක වසර ඉඳන් මේ පසුබිම හදාගෙන ඉන්න ඕනේ කියන්නේ O level වලට ෆේස් කරන්න, හොඳට ෆේස් කරන්න පුළුවන් ස්කූල් එකට යන්න ඕනේ පාසල් ශිෂ්‍යත්වයේ පාස් වෙලා ඊට පස්සේ O level ෆේස් කරලා හොඳ මේ බයෝ කරලා ඊට පස්සේ හොඳ රිසල්ට් එකක් අරගෙන ඒ පාත් එක ඔස්සේ ගිහලා තමයි ඩොක්ටර් කෙනෙක් වෙන්නේ. අන්න ඒ නිසායි අපිට මේ මැසිව් සක්සස් එකක් ගන්නත් පොඩි සක්සස් එකක් ගන්නත් කොහොම වෙතත් අපිට අවශ්‍ය දේවල් අපි ඉගෙන ගන්න සිද්ධ වෙනවා. හරි. දැන් සමහර විට හිතන්න පුළුවන් මොකටද මේ කැල්ස්ටික් උගන්වන්නේ? කැල්ස්ටික් වල ඇති වැදගත්කම මොකද්ද? එහෙම නැත්නම් ඕක අපිත් දන්නවනේ ඕක එච්චර දෙයක් නෙවෙයි කියන එක. ඒක හරි. මම තවත් දැක්ක කෙනෙක්ගේ කෝස් එකක් යනවා බොහොම සරලව. ඒක බොහොම වටින දෙයක්. මොකද ලංකාවේ මිනිස්සුන්ට නැත්තම මෙන්න මේ වගේ දෙයකට අවශ්‍ය මූලික දැනුම. රයිට්. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙමු. chart එකක් අරගෙන trade view එක අරගෙන මේ වගේ උඩට පල්ලෙහාට කරලා බලන්න, compare කරලා බලන්න එකම sector එකේ තියෙන companies දෙකක්, සමාගම් දෙකක් අරගෙන share මොනවාද compare කරලා බලන්න market එකේ up වීම කොහොමද, down වීම කොහොමද කියන එක. ඉතින් මේ වගේ සරල දේවල් ටිකක් අරගෙන අවබෝධයක් ගන්න. ඔයාලා දන්න දේවල් comment එකේ share කරන්න, comment section එකේ ජෙනුයින් විදිහට මෙතන දේවල් ෂෙයා කරන්න. මේක වැරදි අඩුපාඩු තියෙනවා නම් ඒක ජෙනුයින් විදිහට කියන්න. ඒක බොහොම වටිනවා. රයිට්. එහෙනම් සුබ දවසක්. අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙමු.